hello friends. ඔන්න ඉතින් අද කතා කරන්න යන්නේ OB55 අප්ඩේට් එකේ එන Evogun loot box bundle නොමිලේ දෙන දේවල් සහ ඩයමන්ඩ් වලට දෙන දේවල් ගැන තමයි කතා කරන්න යන්නේ. මම channel එක subscribe කරලා bell icon එකත් ඕදාලා තියාගන්න මෙයා වීඩියෝ බලන්න. වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. ඔන්න මේ පාර Evogun එක විදිහට එන්නේ WM skill එකක්. ඒකත් බලා ගන්න පුළුවන් මාර ලුක් එකක් තියෙනවා. මේක level 7 ගම් පුළුවන් යාළුවේ. level 1 එකේ එක ලස්සන දෙනවා. ඉතින් හොඳ Evogun එක කාලෙකින් ආව සුපිරිම Evogun එක වෙන්න පුළුවන් යාළුවේ මේක level 2 එකත් පට්ට වාසියක් යාළුවනේ. මම ආයෙ මතක් කරනවා මේක මගේ වීඩියෝ එකක් නෙමෙයි, පිටරට YouTube කෙනෙක්ගෙන් ගත්ත වීඩියෝ එකක්. මේකේ level 3 එකේ new look එක පේනවා බලා ගන්න පුළුවන්. ඒකේ මැද නිකන් කළු පාට කළු කුහරයක් වගේ එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ යාළුවේ. ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ යාළුවේ ඉස්සරහට තව ගොඩාක් මේ වගේ confirm dates දන්න යාළුවේ. මේකේ තියලා තියෙන විදිහට ඊළඟ Evo wallet එකේ තමයි මේක එනවා කියලා දෙන්නේ. මේකේ level 5 එකේ බලා ගන්න පුළුවන් එලිමේට් ඉෆෙක්ට් එක විදිහට මේක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ උණ්ඩ යද්දි ෆයින් ඉෆෙක්ට් එකට තමයි මේක තියෙන්නේ යාළුවේ. මේක නම් ස්කෝප් ඉෆෙක්ට් එකක්. ඒකත් මාර ලුක් එකක් තියෙන්නේ. අර ගිය සැරේ ආපු පැන්ඩාගේ WM එක වගේ තමයි යාළුවේ. මෙතන ස්පෙෂල් සවුන්ඩ් එකක් තියෙනවා. මේකේ සවුන්ඩ් දාන්න බෑ යාළුවේ, කොපිරයිට් වදිනවා. ඒකයි මම සවුන්ඩ් දැම්මේ නැත්තේ යාළුවේ. ඔයාලා මගේ WhatsApp channel එකක් මම ඉස්සරහට හදනවා. ඒකට ජොයින් වෙන්න කියලා මම ආදරෙන් මතක් කරනවා යාළුවනේ. මේ Evogun එක නම් අඩුම ජෙම් 2000ක්වත් යනවා. ජෙම් 2000ක් තියාගන්න මැක්ස් කරන්න කොහොමත් ජෙම් 14000ක් වගේ යනවා. මේකේ ගන් ස්විච් ඉෆෙක්ට් ඇනිමේෂන් එක තියෙනවා යාළුවේ level 6 එකේ. ඔයාලා බලා ගන්න පුළුවන් යාළුවේ. දැන් new look එකක් තියෙනවා. ඒකත් වාසියක් යාළුවේ. ඉතින් ඔයාලට මේකේ ඇනිමේෂන් එකත් බලා ගන්න පුළුවන්. මේක new look එක. ඒකත් පට්ට වාසියක් යාළුවේ ඇනිමේෂන් එක නම්. මේක ටයිල් එකක් හම් වෙනවා. ඒ level 7 එක නම් ඒකට හැදලා තියෙන්නේ යාළුවේ. මේකේ තව ස්කා එකකුත් එන්න තියෙනවා නේ යාළුවේ. ඒකේ එන දවසත් මං හරියටම කියන්නම්. මේකේ golden shapes එන්න තියෙනවා. අපි Ben 10 event එක එනවා කියලා තියෙන්නේ යාළුවේ. ඔක්තෝබර් මාසේ 16 වෙනිදා. ඔයාලට බලා ගන්න පුළුවන් ගන්න එකේ ඇනිමේෂන් එක. ඒකත් පට්ට වාසියක්. මේක තමයි Evogun එකේ ඇනිමේෂන් එක කිව්වට නෙමෙයි. මේක තමයි ලොබි ඇනිමේෂන් එක යාළුවේ. ඒකත් මාර විදිහට ඩිසයින් වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක නිකන් අර කළු කොණ්ඩේ සීන් එකට තියෙන්නේ නේ. ඒකත් අමුතු බණ්ඩල් එකක්. මේ emote එකත් එනවා කියලා තියෙනවා. මේක නිකන් අර ටෙඩි එක ඇදන් යන වැලුමක් වගේ. මේකත් එනවා කියලා තියෙනවා. මේක නම් එච්චර වාසියක් නෑ. අර 4 දෙනාටම දාන්න පුළුවන් මේක ලොබියේ ඉන්න. නෑ දින්නෙකුට නේ දාන්න පුළුවන්. හරි. මේක නිකන් අර හැලොවින් අප්ඩේට් එකට මම දාන්නේ. ඒක කන්ෆර්ම් ඩේට් තාම නෑ යාළුවේ. මේ emote එක නිකන් අර zombie scene එකක් තියෙන්නේ යාළුවේ. හරි යාළුවේ. මේ තමයි ඒ scene එකත් එක්ක ඉන්න තියෙන බණ්ඩල් එක. මේක නම් පහරන්නේ යාළුවේ. අර zombie Halloween වල යක්කු ඉන්නේ zombie scene එක. අන්නේ scene එකේමයි තියෙන්නේ යාළුවේ මේ බණ්ඩල් එක. මේක බලන් ඉද්දි නම් මොකද අපේ ඇසුත් කර වෙනවා වගේ. ඇසුත් කැරගෙනවා වගේ යාළුවේ. මේක නම් විනාඩි 5ක් දාන් හිටියා නම් ඇසි කැරකිලා වැටෙන්න. ඒක නිකන් පාරක් යාළුවේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙහෙම තමයි ඒ emote එක තියෙන්නේ යාළුවේ. මතකතුව මගේ channel එකත් subscribe කරන්න යාළුවේ. මේ විනාඩි 11 ඉවර වෙනකම් මොකක් හරි කියන්නත් එපා. හරි. මේක තමයි ඊළඟ ඇනිමේෂන් එක තිබි. මේක නම් ෆ්‍රී දෙයිද දන්නේ නැහැ යාළුවේ. මේක ගොඩක් ෆ්‍රී දෙනවා කියලා තමයි ගැරෙනා කියලා තියෙන්නේ. මේක නිකන් අර යාළුවේ අර ඇවිදින්න පුළුවන් එකක්. මේක ක්ලොක් ටවර් එකේ ගිනි තියාගෙන යන්නේ. මේක යාළුවා අපිට දුවන්න පුළුවන්.
ඔව් මේකගේ උඩින් ඉඳන් අපිට දුවන්න පුළුවන්. මේකට අමුතුම ලුක් එකක් තියෙනවා යාළුවෝ ඒකේ. මෙහෙම තමයි ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට දනුගේ අයිස්ටෝ අයියාගේ නම්බර 3ත් මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මතක ඇතුව කියන්නේ ෂෙනුවගෙන් ආවේ කියලා. මෙන්න මේ විදිහට තමයි ගෝනුස්සගේ සීන් එක තියෙන්නේ. ගෝනුස් එක්ක ඇවිල්ලා අතේ තියනවා. ඒකත් මරු රිමෝට් එකක් යාළුවේ. ඒකට කැරක්ටර් මේ ෆ්‍රී මේල් බන්ඩල් එකකුයි මේල් බන්ඩල් එකකුයි දෙකක් ඒකට ඩිසයින් වෙලා තියෙනවා යාළුවේ. මේකත් සොම්බි සීන් එකේ තියෙන හැලොවින් එකේ මේ රිමෝට් එකත් ඒ විදිහට බලා ගන්න පුළුවන් ඔයාලට. මේක නම් යාළුවෝ ස්ක්වා ඩ්‍රයිව් එකක්. මේක අපිට ප්ලේන් එකෙන් බහින්න යද්දී බලා ගන්න පුළුවන් වෙන ඒවා දෙයක් තියෙනවා. ඒක නම් වාසියක් යාළුවේ. අතක් උඩ වගේ ඉන්නේ. මේ විදිහට තමයි ඒක ඩිසයින් වෙලා තියෙන්නේ. ඒක නම් වාසියක්. ඌ අල්ල ගන්න බලනවාද කොහෙද? හරි. අපිට බහිද්දි බලා ගන්න පුළුවන් වෙන්නේ අත උඩක ඉන්න ලයින් එකක්. ඔන්න ඔය විදිහට තමයි බහිද්දි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකත් පට්ට වාසියක් යාළුවේ. මේ ඉන්දියානි මේක දාලා තිබ්බ YouTube එකේ වීඩියෝ එක පැයක් තිබ්බා. මේ විදිහට තමයි vehicle skills ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. වෙනං අශ්වය අමාරු ලස්සනයි යාළුවෝ. ඒක නම් මේව නම් ෆ්‍රී දෙනවා. එකක් ෆ්‍රී දෙනවා යාළුවෝ. මේකේ දෙකක් එනවා. එකක් ඩයමන්ඩ්ස් වලට අනිත් එක ෆ්‍රී. මේ monster truck බලා ගන්න පුළුවන් වෙන්නේ මෙහෙම. මේක නම් ෆ්‍රී. මේක ෆ්‍රී යාළුවෝ. ඔයාලට මේ හෝස්වත් ෆ්‍රී හම්බ වෙනවා කියලා තියෙනවා. යාළුවෝ මේකත් ෆ්‍රී තමයි හම්බෙන්නේ ඔයාලට. මේකත් ෆ්‍රී හම්බෙනවා. මේ GP ස්ක්‍රීන් එක. මේකත් ඔයාලට ෆ්‍රී හම්බෙන්නේ. මේ ටුක් එකත් ඔයාලට ෆ්‍රී තමයි හම්බෙන්නේ යාළුවේ. මේ ඇවිල්ලා ලූට් බොක්ස් මේක නරුටෝ චැප්ටර් එකට ඉන්නේ. ඒකේ ගේම් එක සල්ලි ගිරලා වගේ. මේකත් මරු මේක රතින්න වැලක් වගේ ලූට් බොක්ස් එකක් ඔයාලට තියෙන්නේ. මේක නම් මම දැකලා නෑ යාළුවේ. මේක නම් හැලොවින් සීන් එකට ඉන්නේ යාළුවේ. මේක නම් කැට් කෙනෙක් නිදි පෙට්ටයක් ඇතුලේ. ඒක නම් වාසියක් ඈ. ඔයාලා කොහොමද ඩයමන්ඩ් 20000ක් වගේ රෙඩි කරන් තියාගන්න. ඩයමන්ඩ් টොප් අප් කරන්න මේ ඔක්කොම ගන්න පුළුවන්. එතකොට ඔයාලට 20000 මදි වුණොත් තව ටිකක් টොප් අප් කරගන්න කියලා මම මතක් කරගන්නවා. ඔයාලා ගෑස් ස්ටෝ එකෙන් අන්ලිමිටඩ් টොප් අප් දා ගන්න පුළුවන්. මේකත් බුය පාස් එකේ ඉන්නේ යාළුවේ. මේක නියම් බනනීටෝ සීන් එකේ ඉන්නේ. අර කෙසෙල් ඔලුව ආවේ වෝටර්මෙලන් ඔලුවක්. මේ පාරේ එනවා වෝටර්මෙලන් ඔලුවක්. කැරට් මේ ගන් ස්කින් එකකුත් එනවා ඒ වගේ කියලා තියෙනවා. මේක නම් යාළුවේ බෑක්පැක්ස්. මේක නම් පට්ට වාසියක් යාළුවේ බෑක්පැක්ස් ටික. මේකත් මාරු වාසියක් ටෙඩි එක වගේ නම් ඌ ඉන්නේ. මේකත් මාරු. මෙන්න මේක නම් වාසියක් උඹලා ගන්න ඕන එකක් යාළුවේ. මමත් මේක ගන්නවා ඩයමන්ඩ් එකක් දාගෙන. බලා ගන්න පුළුවන් මේ පාරේ එන්න දෙන බන්ඩල්ස්. ඔයාලා දැක්කද ඒක? මේ තියෙන්නේ ඔයාලට අලුතින් මෙන්න තියෙන Ben 10 බන්ඩල් එක. ඒකත් බලා ගන්න පුළුවන්. එයා ෆොටෝ එකක් නම් ඉතින් ඇඩ් කරලා නැහැ. මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිකන් අමුතු ලුක් එකක් තියෙන Ben 10 බන්ඩල් එකක් තමයි යාළුවනේ ඒක. අපිට බලා ගන්න පුළුවන් ඊළඟට එන බන්ඩල්ස් ටිකක් එනවා යාළුවේ. මේ විදිහට බලා ගන්න පුළුවන් යාළුවෝ. අපිට ඊළඟට එන අලුත් බන්ඩල්ස් ටික මේකත් එන වාසි බන්ඩල් එකක් යාළුවෝ. මේකත් ගන්න පුළුවන් ඔයාලට ඩයමන්ඩ් තියෙනවා නම් ඉතින්. මේකට ෆ්‍රී මේල් බන්ඩල් එකකුත් තියෙනවා. මේ පාර ෆ්‍රී මේල් බන්ඩල් තමයි ගොඩක් ලස්සනට තියෙන්නේ. ඉස්සර හැලොවින් අප්ඩේට් එකට තමයි ෆ්‍රී මේල් බන්ඩල් ගොඩක් එනවා කියලා තියෙන්නේ ලස්සනටම. කොල්ලොන් ඉතින් හැමදාම වාසියනේ. ඒක තමයි ප්‍රශ්නේ ගරිනා කරන්නේ ඕනේ. මේ විදිහට තමයි අලුත් මේල් බන්ඩල් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ගෝනුස්සගේ සීන් එකේ ගෝනුස් එක නෑ ඇතුලේ. ඊට පස්සේ තරිමතරි නට්ටා පිටිපස්සේ මතුවෙනවා. මෙන්න මේක තමයි ඒකේ ෆ්‍රී මේල් බන්ඩල් එක. ඒකත් මරුනේ යාළුවෝ. ඒකත් ඔයාලා ගන්න ඉතින් ඔයාලා ෆ්‍රී මේල් බන්ඩල් දාගෙන ගහන්න. මෙන්න මේක තමයි මං එනවා කිව්ව කොමඩු ඔළුව. ඒකත් මාර වාසී යාළුවෝ. අර බනානීනා ස්ට්‍රෝබෙරි නා සීන් එකෙන් ඒකේ කැරක්ටර් එක තමයි කොමඩු ඔළුවද. මේකත් නිකන් අර කෙසෙල් සීන් එකේ එන්නේ. කේහල ගෙඩියක්ද. මෙන්න මේක තමයි යාළුවේ මම කිව්ව සුපිරිම බන්ඩල් එක. මේක නම් ඔයාලා ගන්න ඕනේ බන්ඩල් එකක් යාළුවේ. මම අර කලින් පෙන්නු ස්ක්වාඩ් ඩ්‍රයිව් එකේ ඉන්නේ. ස්ක්වාඩ් ඩ්‍රයිව් එකේ ඉන්නේ. ස්ක්වාඩ් ඩ්‍රයිව් එක නෙමෙයි යාළුවේ. අර බහින්නේ ඒරෝප්ලේන් එකෙන්. ආන් ඒක තමයි ෆේඩඩ් වීල් එකට තමයි එන්නේ. මම කිව්වේ ෆ්‍රී මේල් බන්ඩල් වාසී කියලා. මෙන්න මේක හින්දා.
ඒක බලන්න යාළුවෝ ඒක නම් ඔයාලා ගන්න ඕනේ යාළුවෝ බලන්න ඇහෙන් ලීත් කරනවා. මේක නිකන් වෙනම් බණ්ඩල් එකක්. වෙනම් සීන් එකේ තමයි ඇවිල්ලා තින්නේ යාළුවේ මේ බණ්ඩල් එක වචන පැටලෙන මැති එකට ගණන් ගන්න එපා. පිටිපස්සෙන් නකුටවල් 3ක් වගේ ඉකුත් එනවා. මේක තමයි මේ අප්ඩේට් එකේ වෙන මේල් බණ්ඩල් එක. මේකත් බලා ගන්න පුළුවන් ඔයාලට ලස්සනට මේක නිකන් අර බයික් එක ගිනි කාගෙන ඉන්නේ කවුද බං? රයිඩ්ද අනීතුරු මන්න ගෝස් රයිඩ්. ගෝස් රයිඩ් බණ්ඩල් තමයි මේවා. එවන්න ලස්සනට ලුක් එකේ තියෙනවා යාළුවේ මේක නෑ. මේකත් ෆ්‍රී මේ බණ්ඩල් එකේ කියන. මේකත් නිකන් ගෝස් රයිඩ් සීන් එකේ තමයි ඇවිල්ලා තින්නේ. ඒක නම් මාර වාසියක්. ගෝස් රයිඩ් බයික් එකකුත් ඇවිල්ලා තිබ්බා. ඔයාලා කලින් පෙන්න ඕනේ මම. මේක තමයි ඒ කියන ෆ්‍රීමේල් බණ්ඩල් එක කියලා තියෙන්නේ. ඒකත් මාර වාසි. ඉතින් ඒක කුරුල්ලෙක් වගේ එකක් යනවා. මේකට මූවි එකක් තියෙනවා මට මතක නෑ ඒක. මේකත් වාසියක්. ඉතින් මම මේකට 2x දාලා තියෙන්නේ. සෝරි මට මැසේජ් තුත් තාම ඒක ගණන් ගන්න එපා. මේකත් වාසි ගණ්ඩල් එකක්. ඉතින් මේක මං ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාගෙන තිබ්බේ. ගේම්